අයිබෝවන් හැමෝටම මගේ හැන්ඩ්මේඩ් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මගේ අතින්ම නිර්මාණය වුණ මේ අලංකාර මුතු කුඩය හදන විදිහ. මේ වගේ මුතු කුඩයක් හදන්න ලොකු වියදමක් යන්නේ නැහැ. මුතු කුඩයක් කියන්නේ රැකවරණය, ගෞරවය, ඒ වගේම උත්තරීතරභාවය නිරූපණය කරන දෙයක්. බුදුන් වහන්සේට මේ විදිහට ගෞරවයෙන් පූජාවක් කරද්දී අපේ හිත ගොඩාක් සංසුන් වෙනවා. එළඳපළෙන් ගන්න මුතු කුඩයකට වඩා අපේ අතින්ම ඉවසීමෙන්, ශ්‍රද්ධාවෙන් සකස් කරන මුතු කුඩයක වටිනාකම ගොඩාක් වැඩි. ඉතින් මට මේ අදහස ආවේ අපේ තිබුණ දානමය පින්කමකට පූජා කරන්න පිරිකර ගන්න යන අවස්ථාවේ. ඉතින් අපි ස්වාමින් වහන්සේලාට පූජා කරන පිරිකර ගන්න වෙලාවේ දැක්ක ලස්සන මුතු කුඩයක්. ඉතින් මටත් ආසයි තුණා ඒ වගේ ලස්සන මුතු කුඩයක් මගේ අතින්ම හදලා පූජා කරන්න ලැබුණත් හොඳයි කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි පූජා කරන්න ගත්ත පිරිකර වලින් ටිකක්. ඕගොල්ලන්ට පේනවා ඇතිනේ අයිනෙම තියෙන සුදු පාට ප්ලේන් කුඩය. ඒත් එක්කම තියෙන්නේ මුතු කුඩය හදන්න ගත්ත අනිත් බඩු ටික. මේ තියෙන්නේ මුතු කුඩය අලවන්න පාවිච්චි කරපු ගම් එක. අපි මේ ඩිසයින් එකෙන් 8ක් කඩෙන් ගත්තේ ප්ලේන් ඩිසයින් එකක් විදිහට. උඩේ පැති 8ට අලවන්න මම ඩිසයින් 8ක් අරගත්තා. ඊට පස්සේ තමයි අපිට මේ පේන විදිහට ලස්සනට එකින් එක මගේ මාතියෙන් පබළු ඇලෙව්වේ. මේ පබළු ඔක්කොම අලවන්න මම පාවිච්චි කළේ මුලින් පෙන්නුව B6000 ගම් එක. ඒ වගේම මම මේකට පාවිච්චි කළා සුදු පාටයි, රතු පාටයි පබළු වගේම ගෝල්ඩ් කලර් පබළු එක. ඊට පස්සේ ඒ පබළු අලවගත්ත ඩිසයින් ටික කුඩේ පැති 8ට ලස්සනට මේ විදිහට එකම ගානට එන විදිහට අලවගත්තා. ඔයාලට මේ පේන්නේ කුඩේ උඩ කොටසේ ගෝල්ඩ් කලර් පබළු වලින් රවුමට හිස්තැන් නොතියා අලවගත්ත විදිහ. මෙතන මේ විදිහට ඇලුණාම තමා ගොඩක් ලස්සනට මේ වගේ ලුක් එකක් ආවේ. මේ ඩිසයින් එකේ අයිඩියා එක දුන්නේ නම් මගේ හස්බන්ඩ්. ඕගොල්ලන්ට මේ පේන විදිහට අපි ටිකෙන් ටික මේ වගේ ලස්සන ඩිසයින් මුතු කුඩයට එකතු කළා. ඉතින් අපි අවසානයේටම කළේ මුතු කුඩේ උඩ කොත් කැරැල්ල කොටස ලස්සන ක්‍රිස්ටල් චේන් එකකින් හැඩ කරපු එකයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේන්නේ අපි ඒ ලස්සනට හැඩ කරපු කොත් කැරැල්ල කොටස. මේ තියෙන්නේ මුතු කුඩේ හදලා ඉවරුණාට පස්සේ ගත්ත ලස්සන මුතු කුඩේ වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ මේ මුතු කුඩ පූජා කරන එකේ ආනිසංස ගොඩාක් තියෙනවා. එකක් තමයි දිව්‍යමය සැප ලැබීම. ඒක තමයි ප්‍රධානම ආනිසංස විදියට කියන්නේ. ඒ වගේම සීතලෙන්, උණුසුමෙන් පීඩා නොලැබීමත් මේකේ එක ආනිසංසයක් විදියට කියනවා. උපද්‍රව අඩුවීම, ගරු බුහුමන් ලැබීම, සියුම් වූ සමක් ඇතිවීම, ආරක්ෂා වීම, ඒ වගේ ගොඩාක් ආනිසංස මේ මුතු කුඩ පූජා කරන එකේ තියෙනවා. ඉතින් අපි ගත්ත පිරිකර ටිකයි අද මුතු කුඩේ ලස්සනට පිළිවෙලට ඇසුරුම් කළේ මෙන්න මේ විදිහට. මොකද සංසාර දන් දීම කියන්නේ තවත් ලොකු පිනක්නේ. ඔයාලත් මේ පින දැකලා අනුමෝදන් වෙන්න. ඔයාලත් මේ වගේ කරපු දේවල් තියෙනවා නම් කලින් කමෙන්ට් එකක් දාන්න.
ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් Handmade Magic YouTube channel එකට like කරන්න, subscribe කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.